මේ දඹදිව උත්තර පංචාල නුවර චූලනී බ්‍රහ්මදත්ත රජුගේ රාජ්‍ය සමයයි. මෙතුමට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන කේවට්ට බමුණා දවසක් උදේ පාන්දරම නැගිටලා තමන්ගේ ශ්‍රී යහන් ගර්භයේ ඇති සුන්දරත්වය දැකලා මේ සැප සම්පත් සියල්ල තමන්ට අයිති කරලා දුන්න චූලනී බ්‍රහ්මදත්ත රජුව දඹදිව අකරජ කරන අදිටනින් උදෑසනම රජු හමුවට ගිහිල්ලා මෙන්න මෙහෙම කියනවා. රජතුමනි, කොටපිය යුතු කතාවක් තියෙනවා. එහෙම කියලා රජුව මගුල් උයනට රැගෙන යනවා. මොකද ඇතුළු නුවරදී රහස් කියන්නට නොහැකි බව රජතුමාට දන්වන නිසා. දෙන්නම මගුල් උයනට යන්න පිටත් වෙනවා. සේනාව පිටත සිටුවලා දෙදෙනම යනවා ඇතුළට. එහෙම ගිහිල්ලා මගුල් සල්වැටෙහි දෙන්න ඉඳ ගන්නවා. නමුත් මේ කතාව අහගෙන ඉන්නේ මේ දෙන්න විතරක් නෙවෙයි. මහෝෂධ පඬිතුමාගේ රහස් ඔත්තුකාරයා වන ගිරා පඬිතයා එතන ළඟ තිබුණු ගහක කොළ අතරේ හැංගිලා ඉන්නවා. රජතුමනි, ඔබේ කන මෑතට නමාලුව වෙනව කියලා කේවට්ට රජතුමාට කියනවා. මේ රහස ඔබතුමාගේ කන් දෙකයි මගේ කන් දෙකයි හැර වෙන කවුරුත් දැනගන්න හොඳ නැහැ. ඔබතුමා මං කියන දේ කරනවා නම් මං ඔබතුමාව දඹදිව අගරජ කරනවා කියලා. රජතුමත් මේකට එක පයින් කැමති වෙනවා.